මේ බණ අහන එක මේවා කවදා හරි සසරට තියේ. මේ අම්මලා තාත්තලා අහලා ඇති ඔය රසවාහිනිය තියෙන වැද්ද ගිහිල්ලා පන්සල ගාව උගුලට වනවා. අහුවෙන්නේ මොකෙක්ද? මුවපැටියෙක්. උගුලේට අහුවෙනකොටම පන්සලේ හාමුදුරුවෝ බණ කියා ඉන්නේ. සංසාරේ පුරුද්දක් තිබ්බ මේ තිරිසන් සතාට මොකක්? බණ අහලා පුරුද්දක් තිබ්බ. නැතිරුණත් කමක් නෑ අහන්න. සසරට හේතුවේ අර තිරිසන් සතා ඒ ආත්මේ බණ අහලාද උගුලේ ඔට්ටු වෙනකොට මැරෙනකොට බණ අහා හිටියේ. වැදගත් මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට ඇති වෙන සිතුවිල්ල. ඉතින් මේ සතා මොකද කරේ? මැරුණා. ඉපදුනේ කොහෙද? අර බණ කියපු හාමුදුරුවන්ගේ නංගිගේ කුසේ. මොකක්ද කරපු පින්කම? බණ අහපු එක. ඒ විතරක්ද? අවුරුදු 7න් නංගි දෙන ලොකු අයියට හාමුදුරුවන්ට මහාන කරගන්න. කෙස් ටික කපනකොට රහත් වෙනවා. සසරේ කරපුවා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මම කියන එක? සසරේ කරපුවා. ඒ විතරක් නෙමෙයි. ලොකු හාමුදුරුවෝ ධ්‍යාන සමාපatti ලැබලා හිටියේ. ලොකු හාමුදුරුවෝ මොකද කරන්නේ? හඳ අරගෙන අත ගන්නවා. පොඩි හාමුදුරුවෝ මොකද කරන්නේ? දසදහසක් සක්වල චන්ද්‍රය අතට අරගෙන පිරිමදිනවා. ලොකු හාමුදුරුවෝ දන්නේ නෑ පොඩි හාමුදුරුවෝ රහත් වෙලා. බණ අහපු එක. මේ හරි ශ්‍රේෂ්ඨ පින්කම්.